හරි ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අද ඉතින් රිපෙයාර් වීඩියෝ ගන්න මේ ගෙනත් තියෙන්නේ. අද තියෙන්නේ මගේ අලුත් මයික්‍රොස්කෝප් එක RF4 ලගේ 7050 Pro කියන මයික්‍රොස්කෝප් මොඩල් එක තියෙන්නේ මම ළඟ. අපි එහෙනම් ගිහලා බලමු අන්බොක්ස් එක කොහොම වේද කියලා අන්බොක්ස් කරන් බලමු අපි. හරි ඉතින් මේ විදිහට අපි බොක්ස් එක ඕපන් කරගමු. බොක්ස් එක ඕපන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් ඉස්සරවම ආධාරකය මයික්‍රොස්කෝප් එක රඳව ගන්න ආධාරකය බලා ගන්න පුළුවන් නැත්නම් ස්ටෑන්ඩ් එක. ඊට පස්සේ අපිට තියෙනවා මයික්‍රොස්කෝප් එකේ එළිය ලබා ගන්න පුළුවන් ලයිට් සෙට් එක. ඒ වගේම මේ වගේ අපිට ඇන්ලොප් එකක් ඇතුලේ තියෙනවා දාලා කී ටැග් එකක් දාලා තිනවා RF4 ලයි කී ටැග් එකක් සහ තව අපිට ලෙන්ස් පිහද ගන්න එහෙම වුණොත් එහෙම ඒකට ඩස්ට් එකෙන් පිහද ගන්න රෙදි කැල්ලක් සහ RF4 ලගේ කාඩ් එකක් දාලා තිනවා. මේකේ QR එකකුත් තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ ගැජට් එක අපිට පට්ට වටනවා. මම ඒක ඉස්සරහට ඔයාලට කියන්නම්. ඒ වගේම අපිට මයික්‍රොස්කෝප් එක රඳව ගන්න බටයක් ආධාරකයට සම්බන්ධ කරන බටේ තියෙනවා. ඒ වගේම තව පොඩි බොක්ස් එකක් තියෙනවා. අපි ඒක සෙට් කරන වෙලාවට අරලා බලමු. තව අපිට මයික්‍රොස්කෝප් එකේ ලෙන්ස් එකක් තියෙනවා. ලෙන්ස් එකක් කියන්නේ ඒක මයික්‍රොස්කෝප් එකේ පාතම වීදුරුව. හරි ඉතින් අපි මේ බොක්ස් එකත් ඕපන් කරලා බලමු. අර ගැජට් එකෙන් ඔයාලට කරගන්න පුළුවන් මම ඉස්සරම කියපු මේ බටේට දාලා අපිට කැමති ගානකින් ඒක තද කරගන්න පුළුවන්. ඒක තද කරගත්තාම අපිට මයික්‍රොස්කෝප් එක දෙපැත්තට හරවන්න කරන්න පුළුවන්. නැත්නම් මයික්‍රොස්කෝප් එකේ තියෙන නට් එකකින් අපි තද කරගත්තොත් එහෙම අය මයික්‍රොස්කෝප් එක හරවද්දි අය පාතට වැටෙන එහෙම සීන් එනවා. ඒක නිසා අරක දාලා තනින් තද කරගත්තාම අපිට ඒක කරගන්න ලේසියි. මේ බොක්ස් එක ඕපන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් මයික්‍රොස්කෝප් එකේ ලෙන්ස් දෙක තියෙනවා. පොඩි බොක්ස් දෙක දාලා ඒ වගේම අපේ මයික්‍රොස්කෝප් එක බලා ගන්න පුළුවන් අපිට. තව මයික්‍රොස්කෝප් එකේ ආධාරක නැත්තම් හැන්ඩල් එක මේ මයික්‍රොස්කෝප් එක රඳවලා තියෙන ආධාරකය අපිට බලා ගන්න පුළුවන් එකේ. අපි දැන් මයික්‍රොස්කෝප් එක සෙට් කරගමු. මයික්‍රොස්කෝප් එකේ තියෙන යටම ආධාරකයට අපි මේ බටේ සෙට් කරගන්නවා. මේ බටේ සෙට් කරගෙන අපි මයික්‍රොස්කෝප් එක රඳවලා තියෙන ආධාරකය මේක තමයි අපි බටේට සෙට් කරගන්නේ. මේකෙමුත් අපිට ඇඩ්ජස්ට් කරගන්න එහෙම තියෙනවා. ඒක අපි මේ විදිහට මයික්‍රොස්කෝප් එකේ ඒ ආධාරකයේ බටේට අනින් තද කරගත්තොත් මේ විදිහට හරවද්දී පාතට වැටෙනවා. ඒක නිසා අපි අර කළු පාට මම කලින් පෙන්නපු පොඩි ගැජට් එක දාගන්න ඕනේ මේ බටේ මේ ආධාරකය දාන්න කලින්. දැන් අපිට මයික්‍රොස්කෝප් එක මේ විදිහට මේ ආධාරකයට තමයි සෙට් කරගන්න තියෙන්නේ. මෙතන පොඩි යණයක් තියෙනවා. ඒක බුරුල් කරගෙන මයික්‍රොස්කෝප් එක තියලා අපිට තද කරගන්න තියෙන්නේ. වැඩි තද කරන්න එපා. අතේ ගන්නට නිකන් නෝමල් එකේ තද කරලා තියන්න. හරි ඉතින් මෙතන තියෙනවා අපේ කැමරාව මයික්‍රොස්කෝප් එකට කැමරාව සෙට් කරන ලෙන්ස් එකක් ඒකත්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට හම්බෙන ලෙන්ස් දෙකයි යතුරුකුයි මේ වගේ මයික්‍රොස්කෝප් එකට ඩස්ට් එක යනකොට වහලා තියෙන බෑග් එකක් වගේ එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මයික්‍රොස්කෝප් එකේ ලයිට් එක. මේක අපිට මේ යන තුන බුරුල් කරලා මයික්‍රොස්කෝප් එකට යටින් හයි කරගන්න පුළුවන්. අපි දැන් මේක ඉස්සරහා ලෙන්ස් දෙක සෙට් කරගමු. පොඩි කප් වගේක් ගහලා මේ කවර් කරලා තියෙන ඩස්ට් එකකින් යනකොට අපි මේ කප් ටික ගලවලා අපිට ලෙන්ස් දෙක දාගන්න තමයි තියෙන්නේ මේවා දෙකට. අපේ ලෙන්ස් බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ ලෙන්ස් සෙට් වෙන්නේ මේ තද කරගන්න එහෙම ක්‍රමයක් නැහැ. නිකන් නෝමල් එකේ ලෙන්ස් එක දාගන්න විතරයි තියෙන්නේ අපිට. මෙතන තියෙන රවුම් වලින් අපිට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් මයික්‍රොස්කෝප් එක. අපිට ඕන විදිහට ඒවා නිකන් බුරුල් එකේ නිකන් තියෙන්නේ. මයික්‍රොස්කෝප් එකේ එහෙම පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙවුවොත් ලෙන්ස් දෙක දාලා කෙලින්ම ලෙන්ස් දෙක බිමට වැටෙනවා. ඒක නිසා මේ ලෙන්ස් දෙක තියද්දි මයික්‍රොස්කෝප් එක අර හෙට මෙහෙට කරන්න යන්න එපා පරිස්සමෙන්.
හරි ඉතින් දැන් අපිට මේකේ යට තියෙන කප් එකක් මට ඒක ගලව ගන්න බැරුණා. අපි ලෙන්ස් දෙක අයින් කරලා තමයි අය මයික්‍රොස්කෝප් එක අර ඇනේ බුරුල් කරලා උඩට ගන්නෙ. මයික්‍රොස්කෝප් එකේ යටම මේ තියෙන කප් එක අපි බුරුල් කරලා ගලව ගන්න ඕනේ. කරකලා ගලව ගන්න තියෙන අපිට ඒක ගලවදී යටම මුලින්ම ගැලවෙන්න බලන ඒක අල්ලන් උඩ කප් එක විතරක් ගලව ගන්න. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. අපි ඒකට හරියන කප් එක දා ගන්න ඕනේ. අරක කැමරාව සෙට් වෙන එක යටම අපිට උඩම පෙට්ටියේ තිබ්බා වීදුරුවක් වගේ පොඩි කෑල්ලක්. ඒක තමයි අපි යටට සෙට් කරගන්නේ. මේක කැමරා මේක මෙතනට හරියන එක නෙමෙයි. මාත් ඒක මේ පොඩ්ඩක් තියලා බැලුවා. ඒක එතනට තියෙන එක නෙමෙයි කැමරාවට සෙට් කරගන්න ලෙන්ස් එකක් එතන තියෙන්නේ. මෙන්න මේ වීදුරු ග්ලාස් එක තමයි අපි යටටම සෙට් කරගන්නේ මයික්‍රොස්කෝප් එකේ. හරි දැන් ඉතින් මම ඒක සෙට් කරන් තියන්නේ. ඒක නිකන් කප් එක පොඩි වීදුරු කප් එකක් තියෙන එක තියලා පොට තද කරගන්න තියෙන්නේ. ලයිට් එකත් මම ඒකට හයි කරන් ඉවරයි. අපිට අර ඉස්සරම හම්බෙච්ච බොක්ස් එකේ තියෙනවා මේ රබර් බුස් දෙකක්. ඒ බුස් දෙක තමයි අපි මේ ලෙන්ස් දෙකට උඩින් හයි කරගන්න තියෙන්නේ. ලෙන්ස් දෙකට උඩින් පොඩ්ඩක් තද කරපුවාම මේක ගන්නට සෙට් වෙනවා. ලෙන්ස් දෙකට උඩින් ඒක මේ හයි කරගන්න තියෙන ලෙන්ස් දෙකේ ආරක්ෂාවටත් හොඳයි. අපිටත් ඒක පහසුයි. මේ ඒ දෙක දිහාදී මයික්‍රොස්කෝප් එකෙන් බලන්න එහෙම ලේසි. මේ ලයිට් එකේ අපිට වොලියුම් එක වැඩි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ යතුරු දෙකක් හම්බෙලා තියෙනවා මයික්‍රොස්කෝප් එකේ ගලවන කරන වැඩවලට. මේ විදිහට තමයි ඔයාලට මයික්‍රොස්කෝප් එකේ බලා ගන්න තියෙන්නේ. අපිට ඕන ක්‍රමයකට අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා බලා ගන්න පුළුවන්. එක ඔයාලට පේන ඇති මේ පාත් කැඩලා තියෙන මේ බෝඩ් එකේ හොඳට පේනවා. අපිට පාත් එකක් ඇද ගන්න ඉතාමත් පහසුවෙන් පාත් එකක් ඇද ගන්න උනත් පුළුවන්. අනිවාර්යෙන් මයික්‍රොස්කෝප් එකක් රිපෙයාර් කරන කෙනෙක් ගාව තියෙන්න ඕන. ඉතින් වැඩ පහසු කරගත්ත හැකි ගොඩක්. ෆෝන් ස්ටෝරේජ් කරන බොක්ස් එකක් තියෙනවා. ස්ටෝරේජ් බොක්ස් කියලා තියෙන්නේ 48ක 48ක් ස්ටෝරේජ් තියෙන. මේකත් අපිට හම්බුනේ ෆ්‍රී. මේක ෆ්‍රී හම්බුනේ මේ මයික්‍රොස්කෝප් එකට. හරි ඉතින් අපි ඒකත් මේ සෙට් කරන් බලමු එහෙනම්. මයික්‍රොස්කෝප් එක මේ තියෙන්නේ අපේ. ඉතින් අපි ඒක ඇසෙම්බල් කරන් ඉවරයි. මේකත් අපි එහෙනම් ඇසෙම්බල් කරන් බලමු. හරි ඉතින් අපි මේ විදිහට මේක ඕපන් කරගම් බොක්ස් එක. හරි මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ හදා ගන්න විදිහ ගැන පොඩි අයිඩියා එකක් ගන්න කොලයක් දාලා තියෙනවා යූස් මැනුවල් එක වගේ. ඒක ඔක්කොම කෑලි බෑලි වලට ගලවලා කෑලි තමයි තියෙන්නේ. අපිට ඒක ඇසෙම්බල් කරගන්න තමයි තියෙන්නේ. මේක අතර ගත්තාම නිකන් පිස්සු වැටෙනවා වගේ සීන් එකක් ආවේ. මොකද ඒ තරම් කෑලි බෑලි තියෙනවා. මේ සෙට් කරගන්න ඔක්කොම තියෙන්නේ කෑලි වලට ගලවලා අපිට මේ ඇසෙම්බල් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා notification ඕල් දාලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ගාවට ගෙන්න ගන්න. හරි ඉතින් කොහොම හරි අපි මේක බලලා අපිට විනාඩි 30ක් විතර ගියා මේක සෙට් කරගන්න. මම ඒ කැලේ වීඩියෝ එකට ගත්තෙත් නෑ මොකද මේ වීඩියෝ එක දිග වැඩි වෙන්න නිසා. හරි අපේ ඉතින් මයික්‍රොස්කෝප් එකේ මේ වගේ කැමරාව සෙට් කරගන්න ලෙන්ස් එකක් තියෙනවා. අය පවර් ඇඩැප්ටර් එකක් තියෙනවා මේ වගේ. ඒ වගේම අපේ ස්ටෝරේජ් බොක්ස් එක අපි සෙට් කරන් තියෙන්නේ දැන් මේ විදිහට තමයි තියෙන්නේ. 48ක් ෆෝන් දාන්න පුළුවන් ස්ටෝරේජ් බොක්ස් එක. හරි ඉතින් ඔය වගේ තමයි අපේ අද වීඩියෝ එක අවසන් වුණේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.